බඩගිනි නේද? මොනවා හරි කනවාද? වෙල්කම් ටු තඩියකුලා YouTube channel. ඉතින් යාළුවනේ අද ගෙනත් තියෙනවා කෑම ಜಾති ගොඩක්. ಜಾති ගොඩක් කිව්වට මෙතන තියෙන්නේ උදේ කෑම සෙට් එකක් ගෙනත් තියෙනවා. රුපියල් 150ට තියෙනවා මෙතන උදේ කෑම. ඉතින් අපි බලමු උදේ කෑම එක මේ ගානට සාධාරණද මොනවද මේ උදේ කෑම වල අඩංගු වෙන්නේ සියලු විස්තරයක් බලමු. එහෙනම් අපි ඉක්මනට වීඩියෝ එකට යමු. ඉතින් යාළුවනේ මෙන්න මේක විදිහට තමයි වැඩේ සිද්ධ වෙන්නේ. අද කෑම වර්ග 4ක් ගෙනාවා. ඉතින් ඉවසගෙන බලන්න මේක රයිස් ඇන්ඩ් කරි එකක් මෙලෝරහක් නැහැ කියලා යන්න එපා. ඉතින් යාළුවනේ මෙතන ගෙනත් තියෙනවා ඔයාලට දැන් අපි හැමදාම රයිස් කොත්තු කන එකේ උදේ කෑම ගෙනත් තියෙනවා. හදිස්සිය හැමදාම රයිස් කොත්තු කන්න බෑනේ. උදේ කෑම වර්ග මෙතන 4ක් තියෙනවා. මේක 150යි, මේකත් 150යි, මේක 200යි, මේක 250යි. ඉතින් යාළුවනේ මොනවද මේ 200 250 අතර මේ වගේ වෙනස 150ටයි මෙහෙම දෙන්නේ අපි ඔක්කොම කතා කරමු කමු රස බලමු එහෙනම් ඉතින් යාළුවනේ අපි මුලින්ම මේක දැන් try කරමු ඉතින් යාළුවනේ මුලින්ම මෙතන තියෙනවා බිත්තර කෑම මෙයාලා කිව්වා මෙතන චිකන් උයි මාළු ඉවරයි කියලා එතනත් 150ට එක තිබ්බේ මේකත් 150යි මේ දෙක 200යි මේක 250යි ඉතින් යාළුවනේ බැලුවනේ මේක හොඳ රස්නියට තියෙනවා මේ දෙක මේක හොඳ හීට් එකකට තියෙනවා මේ දෙකම ගත්තේ හොටෙල් දෙකකින් සාමාන්‍ය හොටෙල් දෙකකින් මේක නම් පාරේ අයින විකුණන නැන්දලා දෙන්නෙක්ගෙන් ගත්තේ ඉතින් අපි මුලින්ම හැම එකෙම පොඩ කාලා බලමු ඉස්සරහින් ඉතින් මගේ ආසම කෑමක් තියෙන පරිප්පුයි සම්බෝල ඒ වගේම මාළු හොදි ටිකකුත් දාලා තියෙනවා ඒකට ඉතින් යාළුවනේ ස්ටුඩියෝ එක ඇත්තටම පොඩි මෙහෙම කෑම ගොඩක් තියාගන්න අමාරුයි සම්බෝල එන ආතලේක රසයි බා නාඩු කාලක් තියෙන රසයි බත් එක රසයි මේක නම් මට බැලුමට එච්චර සෙට් වෙන්නේ නැහැ යාළුවනේ මොකද මේ මං ආසයි ගෝවා හැමෙල්ම කන්නේ උනට අල වෙච්චර සෙට් වෙන්නේ නැහැ අපි බලමු එහෙමයි කියලා අතාරින්න බෑ සාලේ තුසිය පනට හොඳයි මචං එකසිය පනට වරදක් කියන්න බෑ ඊළඟට අපිට යන්න තියෙන 200ට ඒකේ තියෙන පරිප්පු තියෙනවා සම්බෝල තියෙනවා මේ ගෝවා තෙල් දාලා තියෙනවා ඒ වගේම චිකන් හොදි හරි මොනවා හරි හොදි වගේක් දාන්න දහම මාත් ඉතින් 200ටනේ කියලා දාන්න කිව්වා අපි බලමු ටේස්ට් එක ඒකේ තියෙන ලොකු හාලක් අරකට වඩා මේවා නම් ගෙදර කරන හාල්ද මන්ද ඒවා ලොකුයි යට මේක සාමාන්‍ය නාඩු හාල අපි බලමු මේක මේ දෙකම වඩා මේ දෙකේ ප්‍රමාණයක් තියෙනවා හොඳ ක්වොන්ටිටි එකක් තියෙනවා මේවා දෙකම එළවලු කෑම ආටයිත් මිල ගණන් ගැන කිව්වොත් 150යි 150යි 200යි 250යි
මේක රසයි. වරදක් කියන්න බෑ, හොඳයි. දැනට රාම පිළිවට ගත්තොත් පොඩ එන්න මේකෙන් තව කර අන්තිමට කාලා බලමු මේ ටික. ඊළඟට තියෙනවා පට්ට ලස්සනට හදපු කෑම එකක්. මේ අමුතු කියවලා ගත්තේ වර මේකත් පොඩි හොටෙල් එකක්. ඔයාලට මතක ඇති මේක චමිදුවකින් ගෙනාවේ. හොටෙල් චමිදුවකින් මේක ගෙනාවේ. මේක ගෙනාවේ අපි අර තාච්චි කොත්තු ගෙනාවේ. අන්න ඒකේ. කෙහෙල් කොලයක අමුතුර කෙහෙල් කොලයක් හැඩයට කපලා ප්ලේට් එකක් වගේ හැඩයට කපලා බැත්තේ බෙදලා තියෙනවා. ඒකේ තියෙනවා මේ කීරි සම්බන්ධ මන්න මේ දිග හාලක් තියෙන මොන හරි. කීරි සම රයිස් එක ගහන්න මේ හාලෙම තමයි ආලා. පරිප්පු සම්බෝල ගෝවත් තෙල් දාලා තියෙනවා, කරවලක් දාලා. මේ කොච්චි සම්බෝල තියෙන්නේ. ඉතින් අපි බලමු මේකේ ටේස්ට් එක. මේ හාල් එක තමයි මෙතනින් වෙනස්. මේ අනිත් එක්කවත් තිබ්බේ නැහැ හාල. සුපිරි. ඒ හාල් එකත් එක්ක මේ තව මොනවා හරි චිකන් හොදියන් මොනවා හරි දාගන්න තිබ්බා. දාගත්තේ නැහැ. අපරාධි කියලා හිතනවා දැන් නම්. ඒක මරු. ඒ හාලෙනු මේ කොච්චි සම්බෝල අනිත් සම්බෝල ඔක්කොගෙම තිබ්බ තෙල් දාලා. හොඳ ප්‍රමාණයක් තියෙනවා. ඔක්කොටම වඩා ඒකේ ලොකු ප්‍රමාණයක් තියෙනවා. මේ කෑම එක මාර රහක් තියෙන්නේ. කරි ටික රායි එක. හරි චුට්ටක් මදි ඉතින්. ඒක සුපිරි. මේක සම්බෝලේ කොච්චි සැර නාය කඩාගෙන යන්න වදිනවා.
මම කියන්නේ 250ට එක හොඳයි. මේක උණුවේ තියෙන්නේ. මගේ හිත දිනාගත්තා මේක. මේකේ තව ග්‍රේවි එකක් දාලා තියෙනවනේ. අමුතු රහක් වෙනවා හින්දා. ඔයාලට බැලු බැලමට නිකන් මං කියපුවත් එක හොඳයි කියලා හිතන්නේ මොකද්ද කියලා කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්. එච්චර සෙට් නෑ. මේ තුන සුපිරි. 150 කියලා නෑ සුපිරි ගේමක් දුන්නා අයත්. කොච්චි සම්වලින්ද හොඳම හීට් එක නැගලා තියෙන්නේ. කාට දන්නවද ටික. ඉතින් අරන් මං හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලා කැමති වෙයි කියලා. මොකද රයිස් ඇන්ඩ් කරිත් අපි සාමාන්‍ය වැඩි කරන්නේම නැති කෑමක් නේ. ඒනට අපි දැනගන්න ඕන දේවල් දැක්කනේ. රයිස් ඇන්ඩ් කරි එක්ක සීන් එක. මේ ටිකම ගත්තේ මාවතක මාවට තැන් වලින් තමයි ගත්තේ. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? ඔයාලා තව කැමති වීඩියෝස් තියෙනවා නම් අනිවාර්යෙන් මට කුලයට කියන්න. අපිට කියන්න. කුලයා නැත්තේ මේ දවස් ටික යාළුවනේ. කුලයා ඇත්තම මේ පාඩම් වැඩ ටික කරලා ඉවරලා ඉන්නේ. මට බාධා කරන්න බෑ මෙහෙම එන්න කියලා. ඉතින් අනිවාර්යෙන් අපි වීඩියෝ සෙට් එකක්ම දෙනවා. කුලයත් එක්ක අනිවාර්යෙන් සුපිරි වීඩියෝ සෙට් එකක් එනවා ඉස්සරහට. පොඩි මාසයකමාරක වගේ කාලයක් අපිට දෙන්න. අපි අනිවාර්යෙන් ඒ වැඩේ සලස්සලා හොඳ සුපිරි වීඩියෝ සෙට් එකක් ඔයාලට ලබා දෙන්න. ඉතින් යාළුවනේ එහෙනම් මේ මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා. එහෙනම් අය අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. ඔයාලා හැමෝටම ජය වේවා.